ඊයේ සහ අද දිනයේ පාසල්වල පැවතිච්ච තත්ත්වයන් එක්ක අපිට වාර්තා වෙලා තිබෙනවා මේ දරුවන්ගේ මේ මුහුණ දුන්නු අත්දැකීම් වල මව්පියා හිමිවීමේ වේදනාව ඒ වගේම දරුවන්ගේ සියලුම වත්කම් අහිමිවීම තමාගේ ගෙවල් දොරවල් නැති වෙන එක සෙල්ලම් බඩු අධ්‍යාපන උපකරණ සියල්ල නැතිවීම එක්ක පීඩාවටපත් වෙලා ඉන්න දරුවන් පාසලට ආවට පස්සේ පාසලදීත් ඇත්තටම අපේ මේ අත්දැකීම් හොමාරු කර ගැනීමේදී අපිට පොඩි උපදෙස් කීපයක් දෙන්න තිබෙනවා විශේෂයෙන්ම පෙර පාසල් දරුවන්ටත් පාසල් දරුවන්ටත් නැවත මේ රිදුණු හිත් නොරිදෙන්න මේ හිතවල තිබෙන තුවාල පාරවන්නේ නැතුව ගනුදෙනු කිරීමේ වගකීම වැඩිහිටි සමාජය හැටියට අපිට තිබෙනවා. විශේෂයෙන්ම මේ බාරකාරත්වය අහිමි දරුවන් අනාරක්ෂිතව ඉන්න දරුවන්ගේ තොරතුරු සමාජ මාධ්‍ය තුල නොයෙකුත් මාධ්‍ය ආයතනවල ඒ වගේම මාධ්‍යවල පළවන ප්‍රවෘත්ති හරහා මේ දරුවන්ගේ මුහුණු අනාවරණය වීම ඒ වගේම සිදුවීම් වලින් මේ දරුවන්ව අනාවරණය වීම ආදිය වාර්තා වෙනවා. ඒකෙනුත් මේ දරුවන්ට යහපතක් කරනවාය කියන හැඟීමෙන් සිදු කළත් ඒන් සිද්ධ වෙන යහපතක් නෙමෙයි අනර්ථකාරී සිදුවීම් සිද්ධ වෙන්න පුළුවන්කම තිබෙනවා. විශේෂයෙන්ම මේ බාරකාරත්වය හා ආරක්ෂාව අහිමිව ඉන්න මේ ළමයින් තරවකරුවන් අතට ඒ වගේම තමයි මේ දරුවන් විකුණන්නන් අතට ඒ වගේම සූරා කෑමට ලක්වීම අපයෝජනයට ලක්වීම අපහරණයට ලක්වීම වැනි සිදුවීම් වලට ලක් වෙන්න තිබෙන ඉඩකඩ වැඩිකමක් තිබෙනවා. ඒ නිසා මෙන්න මේ විශේෂයෙන්ම මේ ආරක්ෂාව හා බාරකාරීත්වය අහිමි වෙලා ඉන්න දරුවන්ගේ තොරතුරු හුවමාරු කරන්න එපා කියන ඉල්ලීම අපි තාම ගෞරවයෙන් ඉල්ලා සිටිනවා. ඒ වගේම තමයි මේ වෙලාවේ යම් යම් පාර්ශවයන් රජයේ පාර්ශවයන් වගේම පෞද්ගලික අංශ මේ වෙලාවේ නොඑක් විදිහේ උපකාර වැඩසටහන් තුලින් පාසල් වලට පෙර පාසල් වලට ඒ වගේම තමයි සුරක්ෂා මධ්‍යස්ථාන වලට පැමිණෙනවා. ඔවුන් ඇවිල්ලා මේ දරුවන් අතට තෑගි භෝග ඒ වගේම අවශ්‍ය උපකරණ මෙවලම් ආධාර උපකාර ලබා දීලා ලබා ගන්නා ඡායාරූප පළ කිරීම හරහාත් අදහස් දැක්වීමට දරුවන් යොදා ගැනීම හරහාත් නැවතත් මේ දරුවන් තවත් විදියක විඳිත භාවයට පත් වෙනවා කියන එක තමයි අපිට කියන්න තියෙන්නේ. අපි මේට වඩා පොඩි වගකීම් සහගත භාවිතාවක් ඇති කරගන්න ඕනේ. විශේෂයෙන්ම මේ බාරය හා ආරක්ෂාව අහිමි දරුවන් වෙනුවෙන් පොදු වගකීමකට අපිට එකතු වෙන්න ඕන. අපි ගන්නා යම් යම් ක්‍රියාකාරකම් හා උත්සාහයන් තුළ නැවත මේ හදවත් නැවත හිත පාරවන්නේ නැතුව රිදුණු හිත නැවත රිදවන්නේ නැතුව අපි පොදු හැඟීමෙන් කටයුතු කරමු. විශේෂයෙන්ම අධ්‍යාපන ආයතන තුළ පාසල් තුළ පෙර පාසල් තුළ සුරක්ෂා මධ්‍යස්ථාන තුළ උදව් අවශ්‍ය යම් දරුවෙක් ඉන්නවා නම් ඒ දරුවන්ට පෞද්ගලිකව තනිතනිව ඒ උපදේශන සේවාව සඳහා පහසුකම් සැපයීම සඳහා පෞද්ගලිකව මැදිහත් වීම කරන්න කියන යෝජනාව තමයි අපිට තියෙන්නේ. ඒ හැර එය සමාජ මාධ්‍යවල හෝ එහෙම නැත්නම් මේ දරුවන්ගේ අනන්‍යතාවය හා පෞද්ගලිකත්වයට හානි වන අයුරින් ප්‍රචාරය කරන්න එපා කියන ඉල්ලීම නැවත නැවතත් කරනවා.